අයිබෝවන් කාලෙකට පස්සේ අපිත් එක්ක සිංගප්පූරට ගිහින් යන්න යන්ද? ලංකාවට ගිහින් එන්න ගිය ගමනේදී අපි ගියේ සිංගප්පූරුව හරහා. සිංගප්පූරුව හරහා ඕනිම රටකට ගමන් කරන ඕනිම කෙනෙක්ට පුළුවන් සිංගප්පූරුවේ ගුවන් තොටුපළ, ඒ කියන්නේ චැන්ගි එයාපෝට් එකේ ලස්සන බලලා යන්න. අපේ ට්‍රාන්සිට් එක පැය 16ක්. මේ පැය 16 ඇතුලේ එයාපෝට් එකේ තියෙන ටර්මිනල්ස් 4න් අපිට ටර්මිනල්ස් 3ක්ම බලා ගන්න පුළුවන් වුණා. අපි තාම නම් ඉන්නේ මේ පර්ත් එයාපෝට් එකේ. අපි ටිකක් වේලාසනම එයාපෝට් එකට ආවා. ඒ හින්දා අපි ෆ්ලයිට් එක එනකම් වෙලාව තියෙන නිසා චුට්ටක් එයාපෝට් එකේ හිට මෙහෙට ඇවිද්දා. ඒ ඇස්සේ පොඩි බඩගින්නකුත් ආපු හින්දා අපි මොනවා හරි කාලා ඉමු කියලා හිතුවා. පැය 5ක ගුවන් ගමනකින් පස්සේ ඔන්න අපි චැන්ගි එයාපෝට් එකට ආවා. අපේ ෆ්ලයිට් එක ආවේ ටර්මිනල් 3 වලට. ඉතින් අපි හිතුවා ටර්මිනල් 3 එකේ තියෙන ලස්සන තැන් ටික බලලා ඉවර කරලම ඊළඟ ටර්මිනල් එකට යන්න. බලන්නකෝ ඇතුල් වෙනකොටම අපි මොකද්ද දැක්කේ කියලා. මේ ඉන්නේ කෝපි හදන රොබෝ කෙනෙක්. දැක්ක නේද? වැඩේ හරිම ලේසි. මේ කෑම හිට මෙහෙට අරගෙන යන රොබෝ වේට් කෙනෙක්. ටර්මිනල් 3 වල අපි පළවෙනියටම බලපු තැන තමයි මේ බටර්ෆ්ලයි ගාඩන්. මෙතන සැලකෙන්නේ ලෝකයේ ගුවන් තොටුපළක් ඇතුළත නිර්මාණය කරපු පළමුවැනි සමනල උද්‍යානය විදියට. මේ උද්‍යානය ඇතුලේ සමනල් විශේෂ 40කට අධික ප්‍රමාණයකින් සමනල 1000කට වඩා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ උද්‍යානය ඇතුලේ විවිධ වර්ගවල ශාක සහ මල් වර්ග දකින්න පුළුවන්. ඊට අමතරව මේ උද්‍යානය ඇතුලේ මීටර් 6ක් උස දිය ඇල්ලක් දකින්නත් පුළුවන්. මේ දකින්න ඉන්න සමනල්ලු කොයි විශේෂයට අයත්ද කියන්න තරන්න මට අවබෝධයක් නෑ. නමුත් සමනල්ලු ගැන අධ්‍යයනය කරන ඒ ගැන වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්ට නම් මෙයාලා කොයි වර්ගයට අයත් අයද කියලා කියන්න පුළුවන් වෙයි.
උද්‍යානයේ එක කෙළවරකට වෙන්න තියෙන මෙන්න මේ කොටසෙන් අපිට බලාගන්න පුළුවන් කෝෂයකින් සමනලයක් නිර්මාණය වෙන විදිය. බලන්නකො මෙතන එක ප්‍රමාණවල කෝෂ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එතනින් එළියට ඇවිල්ලා අපි පොඩ්ඩක් විවේක ගන්න තැනක් හොයාගෙන යද්දි තමයි මෙන්න මෙයාලව දැක්කේ. බලන්නකො අපි මේ ඉන්නේ ගුවන් තොටුපළක් ඇතුලේ කියන එක මොහොතකට අමතක වෙනවා මෙන්න මේවා දකිද්දි. අපි පොඩි වෙලාවක් එතන විවේක අරගෙන ඊළඟට ගියේ ක්‍රිස්ටල් ගාඩන් එක බලන්න. මේ ස්ථානය විවිධ ප්‍රමාණයන්ගෙන් යොත් ශිල්පීය වීදුරු ගෝලාකාර මූර්ති 12කින් සමන්විත වෙනවා. ඒ වගේම මේ වීදුරු ගෝල බොහීමියානු වීදුරු සංරචක 1735කින් යුක්ත වෙනවා. මේ සියලුම වීදුරු ගෝල ඩැන්ඩිලයන් කියන මල් විශේෂය නිරූපණය වන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ බලන්නකො මෙතන කවුද ඉන්නේ කියලා. මේ තමයි ලෙගෝ වලින් නිර්මාණය කරපු සිංගප්පූරුවේ සුප්‍රකට සිංහයා. බලන්නකො එක කොච්චරනම් ලස්සනද කියලා. හදපු ඒවා වගේ පෙනුනට මේ තියෙන්නේ ඇත්තම ඕකිඩ් මල්. මූර්ති 5කින් සමන්විත වෙන මේ නිර්මාණය චීන කලාකරුවෙක් වන හැන් මෙයින් විසින් නිර්මාණය කරපු මව සහ දරුවා මාලාවේ කොටසක් වන අතර එය මාතෘ ප්‍රේමයේ විවිධ පැතිකඩ ප්‍රකාශ කරනවා. අපි ඊළඟට ගියේ ටර්මිනල් 1 වලට. ටර්මිනල් 3 වල ඉඳලා ටර්මිනල් 1 වලට යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ස්කයි ට්‍රේන් එක හරහා යන එක. මේ ට්‍රේන් එකේ යන්න අපට සල්ලි කීයක්වත් වියදම් වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම තමයි මේ ට්‍රේන් එකේ තියෙන විශේෂම දේ තමයි මේ ට්‍රේන් එක ගමන් කරන්නේ ස්වයංක්‍රීයව. ඒ කියන්නේ රියදුරෙක් ගමන් කරන්නේ නැහැ. පේනවනේ මම ඉන්නේ ට්‍රේන් එකේ ඉස්සරහම. මේ විදිහට ට්‍රේන් එකෙන් යන්න තියෙන බොහොම පොඩි දුරයි. ඔය පේන්න තියෙන ටර්මිනල් 1 එක. අපි ඊළඟට ගියේ කැක්ටස් ගාඩන් එක බලන්න. මේ උද්‍යානයේදී ආසියාවේ, අප්‍රිකාවේ සහ ඇමරිකාවේ කාන්තාර සහ වියලි ප්‍රදේශවලින් රැගෙන ආපු පතොක් විශේෂ සහ ශුෂ්ක ශාක 100කට වැඩි ප්‍රමාණයක් දකින්න පුළුවන්. මේ උද්‍යානයේදී දකින්න ලැබෙන කැපී පෙනෙන ශාක අතරට
golden barrel cactus, old man cactus සහ giant ponytail palm trees ඇතුළත් වෙනවා. ඒ වගේම ඩයිනසෝ යුගයේ ඉඳන් නොනැසී පැවතගෙන එන ශාකත් මේ උද්‍යානයේදී දකින්න ලැබෙනවා. ඒ වගේම උද්‍යානයට පැමිණෙන අමුත්තන්ට ආහාරයට ගන්න පුළුවන් ඇපල් පතොක් සහ ප්‍රික්ලි පෙයා පතොක් විශේෂ වගේම ලොව පුරා ආර්ථික වශයෙන් වැදගත් ශුෂ්ක ශාකත් මේ උද්‍යානයට આવොත් ඔයාලට දකින්න පුළුවන්. මේ තියෙන්නේ වෝටර් ලිලි ගාඩන් එක. මේ උද්‍යානයේදී ස්වාභාවික ජලජ පරිසරය තුළ වැඩෙන ජල ලිලි ශාක දකින්න පුළුවන්. උද්‍යානයේ තියෙන නවාතැන් ජල ලිලි කොළේ රැලි හැඩේ නිර්මාණය කරලා තියෙනවා වගේම වංගු සහිත ටයිල් අතුරන ලද ඇවිදීමේ මාර්ගය ගල් කැටයක් පොකුණකට විසිකල පසු ජලය මත විහිදෙන රැලිවලට සමාන වෙනවා. මේ උද්‍යානයේ දක්නට ලැබෙන ශාක මිරිදිය පරිසරයන්ට අනුවර්තනය වෙලා තියෙනවා වගේම එහිදී ඒවා ආන්තික ජලයෙන් යට වූ හෝ පාවෙන ශාක ලෙස වර්ධනය වෙනවා. ඒවාට ලෝකයේ විශාලතම ජලජ ශාක වලින් එකක් වන ඇමසන් ජල ලිලි, පූජනීය නෙළුම් සහ පැසිෆික් කලාපයේ සංස්කෘතික සහ ආර්ථික වැදගත්කම අනුව පොල් වලට පමණක් දෙවැනි වන ස්ක්‍රූ පයින් හෙවත් ඉස්කුරුප්පු පයින් ඇතුළත් වෙනවා. මෙතන හඳුන්වන්නේ අරයිවල් ගාඩන් කියලා. වර්ග මීටර් 460ක වපසරියකින් යුත් මෙම උද්‍යානය චැංගි ගුවන්තොටුපළට පැමිණෙන අමුත්තන්ව වර්ණවත් බවින් සහ ජීවගුණයෙන් පිළිගන්නවා. සශ්‍රීක ස්වාභාවික හරිත පැහැයෙන් පිරී ඇති මෙය ගෘහස්ත පරිසරයක සුවපහසුව අත්විඳිමින් අද්විතීය එලිමහන් අත්දැකීමක් ලබා දෙනවා. එලිමහන් උද්‍යානයක සම්භාව්‍ය නිර්මාණ වයනය දැවතට්ටු සහ ජල ලක්ෂණ මේ උද්‍යානයට ඇතුළත් වෙනවා. මෙහි ඇති ජල ස්තරය මත මකරුන් පියාඹන්නාක් මෙන් දර්ශනය කරමින් මකරුන්ගේ වාසස්ථානය පිළිබිඹු කරනවා. චීන අලුත් අවුරුද්දත් එළඹිලා තිබෙන මේ කාලෙදිම නිසා ගුවන්තොටුපළ පුරාවටම මේ විදිහේ සැරසිලි දකින්න තිබුණා. ලෙගෝ වලින් හදපු තවත් ලස්සන නිර්මාණයක්. ලෙගෝ කලාව වෙනත් රටවල් වල වගේම සිංගප්පූරුවේත් බොහොම ජනප්‍රියයි. මේ චාලක වැසි මූර්තිය එහෙමත් නැත්තං මේ කිනෙටික් රේන් ස්කල්ප්චර් එක තඹ ආලේපිත ඇලුමිනියම් බිඳු 1216කින් සමන්විත වෙනවා. මේ එක් බිඳුවක් මීටර් 9.8ක දිගකින් සහ මීටර් 4ක පළලකින් යුක්ත වෙනවා. එය විවිධ වූ හැඩයන් 16කට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගුවන් යානයක්, උණුසුම් වායු බැලුනයක් සහ මකරෙක් ආදී වශයෙන් විවිධ හැඩයන් ගන්නවා.
මාස 20ක කාලයක් තුළ නිර්මාණය කරන ලද මේ තඹ ආලේපිත ඇලුමිනියම් බින්දු මෝටර් කිහිපයකින් පාලනය වෙනවා. වැහි බින්දු දහසකට වඩා සමගියෙන් වැඩ කරන මේ නිර්මාණයෙන් සංකේතවත් කරන්නේ ගුවන් තොටුපළ ප්‍රජාවේ සමාජිකයින් මගීන්ට සහ අමුත්තන්ට ධනාත්මක ලෙස පුදුම සහගත චැංගී අත්දැකීමක් ලබා දීමට සහයෝගයෙන් කටයුතු කරනවා කියන එක. ටර්මිනල් 2 එකට යන අතරමඟදී දැකපු තවත් තැනක් තමයි මේ. මෙතන පොඩි අයට නම් ගොඩාක් විනෝද වෙන්න පුළුවන් තැනක් වෙලා තිබුණා. The Wonderfall කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් ආවාශය ලැබපු ඩිජිටල් මායාවන් එක්ක නිර්මාණය කරපු සංකේතාත්මක දියැලක්. Dreamscape කියලා කියන්නේ ස්වභාව ධර්මය සහ තාක්ෂණය ඉන්ද්‍රජාලික සංධනියක් තුළ ඒකාබද්ධ කරලා තියෙන ගෘහස්ත උද්‍යානයක්. අවකාශය වටා විශේෂ 100කට අධික සංඛ්‍යාවක ශාක 20000ක් පමණ මෙතන පිහිටලා තියෙනවා. චැංගි සඳහා විශේෂිත වෙච්ච කාලගුණ විද්‍යාත්මක දත්ත උපයෝගී කරගෙන නිර්මාණය කරලා තියෙන ඉහළින් පිහිටි ඩිජිටල් අහස මගින් සැබෑම කාලගුණික තත්ත්ව පෙන්නුම් කරනවා. මේ ඩිජිටල් අහසේ වරින් වර පෙනී නොපෙනී යන ආලෝක සහ ශබ්ද සංදර්ශනයක් පැවැත්වෙනවා. ඒක දවස පුරාම මිනිත්තු 15ට වාදනය වෙනවා. ඇත්තටම මෙතනට ගියාම දැනෙන්නේ සත්තු ගස්වැල් පිරිච්ච වෙනමම ලෝකයකට ගියා වගේ. ඒ හින්දම තමයි මෙතන ඩ්‍රීම්ස්කේප් කියලා හඳුන්වන්නේ. අපි එයාපෝට් එකේ ඉද්දී එළිය ටිකක් වහින්න පටන් අරන් තිබිච්ච නිසා සන්ෆ්ලවර් ගාඩන් එක ඇතුළට අපිට යන්න බැරි වුණා. ඒ හින්දා දුරින් ඉඳන් අපි සන්ෆ්ලවර් ගාඩන් එක බැලුවේ ඔන්න ඔහොමයි. හැබැයි ඇත්තටම සන්ෆ්ලවර් ගාඩන් එක තියෙන්නේ මෙන්න මෙහෙම. මේ ඔක්කොම තැන් ටික ඇවිදලා ඉවර වෙනකොට අපිට හොඳටම මහන්සි බඩගිනි දෙකම. ඒ හින්දා අපි මොනවා හරි කන්න හිතාගෙන ඒ කිට්ටුව තිබිච්ච කඩවල් කීපයකට ගියා. මේ පෙන්නන කඩේ ලස්සනට දේවල් ඩිස්ප්ලේ කරලා තිබිච්ච හින්දා අපි හිතුවා මේ කඩේ මොනවා හරි ගන්න. චීන අයගේ කෑම කොහොමත් රස හින්දා අපි මේ කඩෙන් කෑම ඕඩර් කරා. ඇත්තටම මේ කෑම එක නම් හරිම රසයි. ඔන්න අපි ඊළඟට ගියේ ලස්සනම තැන බලන්න. මේ තියෙන්නේ ජුවල් shopping mall එක. මේ shopping mall එකේ තියෙන ලස්සන සහ ආකර්ෂණය තව තවත් වැඩි කරලා තියෙන අපූර්ව නිර්මාණය තමයි මෙන්න මේ දියැල්ල. මේක තමයි ලෝකයේ තියෙන උසම ගෘහස්ත දියැල්ල.
රාත්‍රී කාලයට මේ දියඇල්ල ආශ්‍රිතව විශේෂ ආලෝක සහ සංගීත සංදර්ශනයක් පැවැත්වෙනවා. සඳ ඉඳන් බ්‍රහස්පතින්ද වෙනකම් රාත්‍රී 8ට සහ 9ට වගේම සිකුරාදා ඉරිදා සහ මහජන නිවාඩු දිනවල රාත්‍රී 8ට 9ට සහ 10ට මේ සංදර්ශනය පැවැත්වෙනවා. විවිධ වර්ගවල ශාක සහ මල් වර්ග දහස් ගානකින් වට වෙලා තමයි මේ ලස්සන දියඇල්ල පිහිටලා තියෙන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ දියඇල්ලේ ඉහළම ස්ථානය පෙනෙන තැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි චැන්ගි එයාපෝට් එකේ අපි අපේ දවස ගත කළේ. ඔයාලත් කවදා හරි දවසක සිංගප්පූරුව බලන්න යන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම චැන්ගි එයාපෝට් එකේ තියෙන මේ හැම ලස්සන තැනක්ම බලන්න අමතක කරන්න එපා. බලන්නකෝ මේ දර්ශනය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ අරගෙන ආවේ අපි සිංගප්පූරුවේදී ගත කරපු එක ලස්සන අත්දැකීමක් විතරයි. දෙවෙනි කොටස මීට වඩා රසවත්. ඒ නිසා අනිවාර්යයෙන්ම දෙවෙනි කොටසත් බලන්න බලාගෙන ඉන්න.